ඔබ අහලා දෙන ආභාසර බ්‍රහ්ම ලෝකයෙන් මිනිස්සු මේ ආවා කියලා. මුලින්ම ආවේ ආභාසර බ්‍රහ්ම ලෝකයෙන් අපි කියනවා ආදි කල්පිත බ්‍රහ්මීක් ආවේ කියලා. එයාට එන්න මේක රසපෘථිවියක් තිබුණා නේ. ඒ රසපෘථිවිය හැදුවේ එතකොට දෙයියෝද? ඒකටත් තම උඩට ගිහිල්ලා බලමු. මම මේ ඔබට පෙන්වන්නේ වෙනතුනේ ඔබ ඔය අර චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය කියන එක ලෝකයා පිළි අරගෙන පිරිසක් නෑ කියනවා. ඔය ඔක්කොගෙම සත්‍ය අසත්‍යතාවය දැනගෙන අපි ඉන්නේ එතන. තර්ක කරන්න යන්න වැඩක් නෑ. ඒ වෙලාව හොඳයිනේ ඔබට බණ ටිකක් කියලා ඔබට නිවන් දකින්න උදව් කරනවා. ඒ දැනගෙන ඉන්නේ මෙන්න මේවා නිසා අපෙන්ගත. මේ ධර්ම අවබෝධය තුළ දකින්න දේවල් නිසා. ඒවා කොහොමද සිද්ධ වුනේ කියලා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ඒකයි කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරලා තියෙන්නේ දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ. ඒක නිකන් පිළිගන්නේ ලස්සන කතාවක් වගේ එකක්. ඉතින් මිනිස්සු සමහරට හිතා ඒක ලස්සන කතාවක්. ඕක කොහොම වෙන්නේ කොහොමද කියලා. නෑ පිළිගන්නේ. හරියම තර්කානුකූලයි. හරියම තර්කානුකූලයි මේ දේශනාව. ඒ වෙලා තියෙන විදිය සේම තමයි වෙන්න තියෙන. වෙන කිසිම ක්‍රමයක් නෑ වෙන්න. මම ඔයාලට පොඩි කැලලක් කියන්නම් ඔප්පු කරලා පෙන්නන්න. මෙතන ආභාසර බ්‍රහ්ම ලෝකෙට ගියේ විදිහක් තියෙනවනේ මිනිස්සු. මේ කල්ප විනාශයක් සිද්ධ වෙනකොට. ඒ කියන්නේ මේ පෘථිවිය ඇතුළු ආභාසර බ්‍රහ්ම ලෝකෙට යනකන් තියෙන සියලුම තල විනාශ වෙලා යනවා. ඒ විනාශ වෙලා යනකොට ඒකේ ඉන්න සත්තුන්ට යන්න දිහාවක් නැහැ. ඒ කියන්නේ මැරිලා උපදින දිහාවක් නැහැ. ඒ කිසි තැනක තලයක් නැහැ උපදින්න. ඒක නිසා පින්වතුනි ඕකෙන් පිරිසක් විසි වෙනවා. කොහෙද? ලෝකාන්තරික නිරේට. කරුමක්කාරයෝ. මේකේ අපායේ ඉන්න එකත් පුදුම පින්කාරයෙක් පින්වතුනි. මොකද මේකේ බුදු කෙනෙක් පහළ වෙනවා. ඒක දවසක කන කැස් බෑව විසුදුරින් අහස දකින්න උනාරි එනවනේ පින්වතුනි එළියට අපායෙන්. ඒ එනකොට ඒකට කවදා හරි බුදු කෙනෙක් හම්බ වෙනවා. නමුත් ලෝකාන්තරික නරකයට විසි වෙච්ච එක අපින් හිතේ එතනින් වෙනත් සක්වලකට විසි වෙලා යනවා. කෝටි ලක්ෂයක් සක්වලට නැහන් අපේ බුදුහාමුදුරන්ගේ ආඥාව තියෙන්නේ පින්ගත. එතනින් එහාට බුදුරු පහළ වෙනවා නම් ඒ කෝටි ලක්ෂයෙන් එහාට තමයි පහළ වෙන්නේ. ලෝකාන්තරික නරකට යන්නේ ඒක මොන තරම් අපරාධයක් කරගත්ත එකද කියලා හිතනවා. මේකටයි කවදාවත් බුදු කෙනෙක් දකින්න හම්බෙන්නේ නැහැ මේක. ඒක නිසා ඔබ අපාගත වෙනවා නම් අදිස්ථාන කරන්න. මේ අපායටම යන්න. මේකෙම අපායට යන්න. මේකේ අපාය සුන්දරයි පින්වතුනි. අර ලෝකාන්තරික නරකෙන් එහා පැත්තේ තියෙන සක්වල වල ඉන්න දෙවියන්ට වඩා. ඒක කියන්නේ බුදු කෙනෙක්ගේ පහළ වීම මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා ඔබ හිතලා බලන්න. ඒ දෙවිවරු සැප වින්දට පින්වතුනි. දැන් අවීතීන් දේවදත්ත හාමුදුරුවෝ දැන් දුක් විඳිනවා. පිච්චෙන ඔක්කොම වෙනවා. ඒක හරි. නමුත් තාම ඉන්නේ මේකේ නෙවෙයි. පසේ බුදුවරයෙක් වෙලා නිවන් දකිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේකයි. ආභාසර බ්‍රහ්ම ලෝකෙට යන්න උනා පිරිසකට. අනිත් අය ලෝකාන්තරික නරකට විසි වුණා. ආභාසර බ්‍රහ්ම ලෝකේ යම් කාලයක් ඉන්නකොට පින්වතුනි මේ අය ඒ බ්‍රහ්ම ලෝකෙට ගියේ බ්‍රහ්ම ගතිය හැදිලා නෙමෙයිනේ. මේ අය බ්‍රහ්ම ලෝකෙට ගියේ යන්න තැනක් නැති නිසා. කට්ටියක් පැවිදි වෙනවා ධම්ම අවබෝධයෙන්. තව කට්ටියක් පැවිදි වෙනවා මොකකින්දද? යන්න තැනක් නැති නිසා. එහෙම වුණොත් මොකද වෙන්නේ? මම කියන්නේ පොඩි කාලේ පැවිදි වෙනා නෙමෙයි. මොනවා හරි කර ගියා ගන්න දෙයක් නැති නිසා. පැවිදි වෙන පිරිසක් ඉන්නවා. ඒ අය කොච්චර කාල පැවිදි ඉඳීද? වැඩි කාලෙ ඉන්න බෑ. අන්න ඒ වගේ කෙනෙක්. ආභාසර බ්‍රහ්ම ලෝකෙට විසි වුණා පිරිසව. නමුත් ඒකේ බ්‍රහ්ම ගතිය නෑ ඒගොල්ලන්ට. ඒක නිසා මහා කාලයක් ඉන්න බෑ. හැබැයි ඒ ඉන්න ටික කාලේ දැන් ටික මොකද වෙන්නේ මේගොල්ලන්ගේ හිතේ? මේගොල්ලන්ගේ හිත බ්‍රහ්මයන්ට ගැලපෙන හිතක් නෙමෙයි තියෙන්නේ. නමුත් යන්න තැනක් නැහැ. කොච්චර කරත් ඔතන තමයි දැන් ඉන්න තියෙන්නේ. මොකද තාම අරව හැදිලා නැහැ. බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. නමුත් හිතේ ගති තියෙන්නේ ඊට පල්ලෙහා. ඒ කියන්නේ බ්‍රහ්ම තලයේ තියෙන පඨවි ආපෝ තේජෝ ගතිය නෙමෙයි හිතේ ගතිය.
අන්න එතකොට මොකද වෙන්නේ? ඊට වඩා යට ගති තියෙන නිසා පින්වතුනි මේ අය හිතන සිතුවිල්ලක් කියන කතාවක් කරන දෙයක් ඔය හැම දෙයකින්ම පින්වතුනි නගන යම් සිතුවිල්ලක් තියෙනවා නම් ඒකෙන් නිකුත් වෙන ශක්තිය ඒ බ්‍රහ්ම ලෝකේ හදන්නේ නැහැ. මොකද ඒ බ්‍රහ්ම ලෝකෙට අදාළ රූප කලාප නෙමෙයි ඒකෙන් හැදෙන්නේ පින්වතුනි. මොකද හේතුව ඒකේ ගණීභවනතාවය ටිකක් වැඩි. ඒ හිත පසට බරයි. යන්න තැනක් නැති නිසා ඉන්නෝ මිසා. ඒ ලෝකෙට ගැලපෙන ඒවා නෙමෙයි තියෙන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ පින්වතුනි? ඒ අයේ නගන හිත ඒකේ තියෙන පටවියාපෝ තේජෝ වායෝ කියන ගති නිසා පින්වතුනි ඒිට යටින් තියෙන ඒවා මක් වෙන්න පටන් ගන්නවාද? හැදෙන්න පටන් ගන්නවා. ඒට අදාළ රූප කලාප නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඔන්නෝම කාලයක් තිස්සේ පින්වතුනි ඕක හදලා තමයි ඔය පල්ලෙහා තියෙන මහා බ්‍රහ්මය කියන දිව්‍ය බ්‍රහ්ම ලෝකේ හදාගත්තේ. මොකද මහා බ්‍රහ්මයේ හිටපු බ්‍රහ්මයන්වත් පිච්චිලා ගියා. ඒ අයත් මැරලා ගිහිල්ලා අරගේ තමයි ඉපදුනේ. ඒ අයට නෑ පින්වතුනි ආබස්සර ගතිය. මහා බ්‍රහ්මයේ කියන බ්‍රහ්ම ලෝකේ මහා බ්‍රහ්මයා ඉන්නවා කියන්නේ ඒ බ්‍රහ්ම ලෝකේ තියෙන ආබස්සරයට යටින්. බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මයේ කියන තුන ප්‍රථම ධානය බ්‍රහ්ම ලෝක තුනක්. ඔය තුන පින්වතුනි එක සමාන්තර තලයක තියෙනවා කියලා තමයි කියන්නේ. ဒုတိ ය ධානය බ්‍රහ්ම ලෝක තුන තියෙන්නේ ඊට වඩා උඩින් කියලා. දැන් යට ඉන්න පිරිස තමයි කොහෙට ගියේද? උඩට ගියේ. නමුත් යට ඉන්න පිරිසගේ ගති වෙනස් වෙලාද ගියේ? නැහැ. එහෙනම් උඩට ගිහිල්ලා ඉන්නේ මොකම ගතියෙන්ද? එකම ගතියෙන් අර හිටපු ගතියෙම තමයි ඉන්නේ. ඒ වෙලාවේ හැදෙන හිතක් තියෙනවා නම් අන්නේ හිතින් හදයි ආබස්සරේ. ආබස්සරයට ගැලපෙන රූප කලාප නෙමෙයි පින්වතුනි එන්නේ මහා බ්‍රහ්මයට ගැලපෙන රූප කලාප. ඒක නිසා මොකද වෙන්නේ? ඔන්න කෙමෙන් මහා බ්‍රහ්මයේ කියන ලෝකය නිර්මාණය වෙන්න පටන් ගන්නවා. දැන් කවුද ලෝකේ හැදේ? දෙයියෝ. මේවා බොරු කරලා පෙන්නන්න ඕන. ඒකයි කියන්නේ පින්වතුනි. මග වඩන්න සත්‍ය පේනවා. මග වඩන්න නැතුව බිරුවට වැඩක් නැහැ නේ පින්වතුනි. මග වඩන්න ඕනේ මිනිස්සු. මේ ධහම තේරුම් ගන්න ඕනේ මිනිස්සු. මග වඩද්දි සත්‍ය තේරුම් ගන්න පුළුවන් වෙනවා පින්වතුනි. මග වඩන්න. ඔබට සත්‍ය දැක ගන්න ඕන නම් මග වඩන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ යන්න. ඔබට මේ සත්‍ය. එතන බ්‍රහ්ම පාරිසජ්ජයෙන් ගියයි. බ්‍රහ්ම පාරිසජ්ජය කියන එක බ්‍රහ්ම පුරෝහිතය කියන එක සහ මේ මහා බ්‍රහ්ම කියන ওই බ්‍රහ්ම ලෝක තුන තියෙන්නේ පිටුනේ ප්‍රථම ධානය වඩපු අයට ඕක ආකාර තුනකින් වඩන්න පුළුවන්. එකක් තමයි උත්කෘෂ්ඨ විදියට වඩන්න පුළුවන්. එහෙම නැත්නම් මධ්‍යම විදියට වඩන්න පුළුවන්. එහෙම නැත්නම් ඕමක විදියට වඩන්න පුළුවන්. ඒ කියන්නේ බොහොම යටින් යන්තමේ. ඒක ඕමක විදියට වඩපු අය හෙවත් යන්තමින් වඩපු අය. පළවෙනි ස්ටේජ් එකේ මානසිකත්වයේ තියෙන අය. අන්න ඒගොල්ලෝ පින්වතුනි ගිහිල්ලා බ්‍රහ්ම පාරිසජ්ජයේ උපදින අය කියන්නේ සේවකයෝ. අර මහා බ්‍රහ්ම තලයේ ඉන්න සේවක පිරිස සේවක බ්‍රහ්මයෝ කියලා කියනවා. කියනවා කියලා කියන්නේ මං ඔහෙ ගිහිල්ලා නැහැ පින්වතුනි. ගිහිල්ලා ඇති මතක නැහැ. ඊළඟට බ්‍රහ්ම පුරෝහිතය තියෙනවා පින්වතුනි. ඒක නිකන් පාලක පිරිස වගේ නිකන් ඉන්න. පුරෝහිත කියලා නිකන් හිතන්නකෝ. අන්න එහෙම පිරිසක් එකේ ඉන්නවා. ඒක අර ද්විතීක මට්ටමට වඩපු අය හෙවත් මධ්‍යම මහා බ්‍රහ්මය කියලා කියන්නේ ඒ කියන ලොකුම පිරිස. උතුම් පිරිස එතන ඉන්න. අන්න ඒගොල්ලෝ හැදිලා තියෙන පින්වතුනි අරක උත්කෘෂ්ඨ මට්ටමට වඩපු අය. එහෙනම් දැන් ඔබට පේනවා ප්‍රථම ධානයේ තියෙනවා තල තුනක්. එහෙනම් කෙනෙක් ප්‍රථම ධානයේ වැඩුවාම ඒ කෙනා ওই තල තුනෙන් එකකට තමයි යන්නේ. කොච්චරට වඩලා තිබ්බද කියන එක මත. එහෙනම් දැන් මට කියන්න මහා බ්‍රහ්ම පාරිසජ්ජයෙන් ගිය කෙනෙක් ඉන්නවා දැන් ආබස්සරේ. දැන් එයාට පුළුවන්ද මහා බ්‍රහ්මයේ හදන්න? බෑ. එයාගෙන් නිකුත් වෙන එකෙන් පිටුදින අරකම තමයි හැදෙන්නේ. මොකද හිතේ කිසි වෙනසක් වෙලා නෙමෙයි අතන්ට ගියේ. ඔය අතර දෙවිවරුත් පිච්චිලා කියන්නේ. දැන් පරිනිම්මිත වසවර්ති ඉන්න ඇත් එහෙ ඉන්නවා. මොකද්ද ඒගොල්ලන්ගේ මානසිකත්වය? පරිනිම්මිත වසවර්ති මානසිකත්වයේ තියෙන්නේ. ඒකට අදාළ රූප කලාප තමයි ඒගොල්ලන්ගෙන් නිකුත් වෙන්නේ. ඔන්න ඔය විදිහට පින්විතනි ක්‍රමානුකූලව මේ ලෝකය හැදෙන්න පටන් ගන්නවා. ඔය විදිහට මනුස්ස ලෝකෙත් හැදෙනවා පින්විතනි. එතකොට දැන් මහා බ්‍රහ්මයේ හැදුනා. ඒ හැදුනට පස්සේ පින්විතනි දැන් මහා බ්‍රහ්මයේ හැදිලානේ තියෙන්නේ.
දැන් මෙච්චර වෙලා මහා බ්‍රහ්මයේ කට්ටිය ආපස්සරේ හිටියේ ඇයි? යන්න තැනක් නැති නිසා. දැන් යන්න තැනක් හැදුනානේ. අන්න එතකොට පින්විතනේ එක්කෙනෙක්ව චුත වෙලා ප්‍රතිසන්දි වෙනවා. මෙයා හතර පාට බලනවා. ලෝකේ තියෙනවා. කවුරුත් නැහැ. තාම අනිත් අය එන ගමන්. මෙයා ඒක දන්නේ නැහනේ. ලෝකේ තියෙනවා, හැදිලා තියෙන ලෝකේ කවුරුත් නැහැ. ලෝකේ මං තමයි ඉන්නේ. ඊට පස්සේ ආ අදිස්ථානයක් තියෙන තනියෙන් ඉන්න බෑනේ. ඒක නිසා අනේ පිරිස එනවනම් මේ මං වගේ තව පිරිසක් එනවනම් එහෙම හිතාගෙන ඉන්නකොට පින්විතනේ මොකද වෙන්නේ? අරහෙන් චුත වෙන්න බ්‍රහ්මයෝ ටික ඔන්න දැන් ඒකේ පහළ වෙනවා. ඇයි දැන් ඒක හැදිලා තියෙන්නේ? හැදිලා නම් ආයෙ එන්න ඕනේ නැහැ. අරකෙද ඉන්න දෙන්න ඕනේ නැහැ. අන්න එතකොට මොකද වෙන්නේ? ඒ බ්‍රහ්මයෝ දැන් මේකට එනකොට අරයට හිතෙනවා මම අදිස්ථාන කරපු නිසා තමයි මේ බ්‍රහ්මයෝ ටික ඔක්කොම හටගත්තේ කියලා. එහෙනම් මේ ඉන්නේ මගේ දරුවෝ කියලා හැඟීමක් එයාට හටගන්නවා. ඒ පහළ වෙච්ච බ්‍රහ්මයෝ පහළ වෙන සැරේට පින්වතුනි දකින්නවා හරියට නිකන් දැන් පැවිදි වෙන කෙනෙක් දකින්නවා ඊට වඩා උපසම්පදායෙන් වැඩි කෙනෙක්. හාමුදුරු නමක්. ඒතකොට ඊට වඩා උපසම්පදායෙන් වැඩි හාමුදුරු නමක්. ඊට පස්සේ උපසම්පදායෙන් වැඩි හාමුදුරු නමක්. ඒතකොට මේ ආරාමේ නම් අන්තිමට ගුරු හාමුදුරු ගාවට එනකන් එනවා. අන්න ඒ වගේ පින්වතුනි අර අලුතෙන් එන අය හැමෝම දකින්නවා මේ ඉන්නව කලින් ආපු අය. ඒතකොට අහනවා කවුද මුලින් ආවේ? අපේ පියා. අපි හැමෝගෙම පියා. මහා පියා. මහා පියා කියන නාමය වැටෙනවා ඒ කෙනාට. එයාට තමයි කියන්නේ මොකද්ද? පිතාමහ. මහා බ්‍රහ්මයාට පිතාමහ කියලා කියන්නේ ඔන්න ඕක නිසා වෙන්නේ. එහෙනම් මහා බ්‍රහ්මයේ හදලා පිතාමහම ගෙනල්ලා දැන් අපි කතාව නතර කරමු. දහම කියලා කියන්නේ ලස්සන කතාවක්ද? එහෙම නැත්නම් සයන්ස්ද? ඒකයි වෙන්නේ. ඒකයි කියන්නේ ඔබගේ දරුවට සත්‍ය දෙන්න ඕන නම් ඔබගේ දරුවට සයන්ස් උගන්වන්න ඕන නම් මෙන්න සයන්ස්. කවදාකවත් හිතන්න එපා බුදුදහම කියලා කියන්නේ නිකන් මේ සූත්‍රයක් දේශනා කරලා ඉවරලා එහෙමත් නැත්නම් පාංශුකූලයක් කරලා ඉවරලා ඒ තියෙන වැඩ පිළිවෙලක් කියලා. මේ මුළු තුන් ලෝකෙම විස්තර විග්‍රහ කරන්න පුළුවන් මහා ශක්තියක් තියෙන ධර්මයක් නේ. බුදුදහමට කොඩිය දාන්න. ඔබ මේ ධර්ම තව අවබෝධ කරගන්න. එතන ඔබට තේරෙන්නේ පින්වතුනි බුදුදහම තමයි කියලා. මේ විශ්වයේ තියෙන පරම සත්‍යය. අවබෝධ කරන මට්ටමට ඔබ නිදහස් වෙයි. අවබෝධ කරගන්න. නුවණින් විමසන්න. නුවණින් විමස මේවා අත්දකින්න. දැන් මම ආභාසරේ ඉඳලා මහා බ්‍රහ්මයට වැඩනකම් කිව්වනේ. ඇත්තටම එතනින් එහාට හරිනම් කියන්න ඕනේ නැහැ. දැන් ඔබට තියෙන මොකද්ද? කල්පනා කරලා බලන්න. මොකද වුනේ කියලා. මට කියන්නේ මනුස්ස ලෝකෙද කලින් හැදුනේ? මහා බ්‍රහ්මෙද කලින් හැදුනේ? ඔබට හිතෙන විදිහට මොකද්ද මුලින් හැදෙන්න ඕනේ හරිනා? මොකද හැදෙන්න ඕනේ? මහා බ්‍රහ්මයේ කලින් හැදෙන්න ඕනේ. මොකද හේතුව? ඒක හරි සියුම් විදිහට හදන්න පුළුවන්. ඒකෙන් ගියාට මොහොම ශක්තියක් තියෙන පිරිස. මේ මනස නෙමෙයි තියෙන්නේ. ඊට වඩා ඉහළට නගපු මනසක් තියෙන්නේ. හරි ඒ කියන්නේ ශක්තිය ඒක රාශී කරපු මනසක් තියෙන්නේ. ඒක නිසා එම් පිට වෙන රූප කලාප හරි ප්‍රබලයි. හරි ඉක්මනට ඒව හැදෙනවා. ඒව හැදි තමයි පින්වතුනි අන්තිමට මනුස්ස ලෝකේ හැදෙන්නේ. තමන්ට මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකෙනුත් එක්කෙනෙක් බහින්නේ නැති. අන්තිමට තමයි ඒක හැදෙන්නේ. ඒක හැදුනෙත් පින්වතුනි මේ මහ ඝන එක නෙමෙයි. මොකක්ද හැදුනේ? අර කිරියොදේ හැදුනේ පින්වතුනි. දැන් තියෙන පස් නෙමෙයි හැදුනේ. කිරියොදයක්. ඔන්නක උලා කන්න ගිහිලා තමයි පින්වතුනි. දැන් දවල්ටත් දානේ වළඳන්න වෙලා තියෙන්නේ. ඒකයි දානේ පිඟානක් දැක්කහම දානේ පාත්‍රය දැක්කහම එපා වෙනවා පින්වතුනි. මතක් වෙනවා කියලා වැඩක් නැහැ. ප්‍රීතිය වළඳන ජීවත් වෙන්න තිබ්බ මිනිස්සු කුඹුරු කොටාගෙන බත් උයාගෙන කාගෙන ජීවත් වෙනවාද? කාමයේ සැපයි කියනෝනේ.